අපිට 8 වෙනි එක විදිහට තියෙන්නේ සම්මත ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ කෝණ තුන අතර සම්බන්ධය. හරි. එතන මෙයා බලන්න මෙයා සාධනය කිරීමේ තියෙන සාධනය කිරීමක් කියන්නේ මේක ඇවිල්ලා පොඩි කාලේ පාවිච්චි කරපු එකක්. සම්මත ABC ත්‍රිකෝණය ලියුවොත් A B C B ශීර්ෂයේ කෝණය B C ශීර්ෂයේ කෝණය C. හරි. දැන් මෙතනින් අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. භාවිතා කරන සම්බන්ධයක් වෙන මෙන්න මේක භාවිතා කරන විදියත් භාවිතා කරන්නේ මොන තැන්වලද මොන වගේ අවස්ථාවලද භාවිතා කරන්නේ කියන කොටස තුන්වෙනි මාතෘකාවට දෙලා සාකච්ඡා කරන්න. ඒතර බලමු මේක හදන විදිය. හරි. දැන් මෙතනින් අපිට ගන්න පුළුවන් A ධන B ධන C සමානයි 5 කියලා. මේකට හේතුව වෙන්නේ මේක හේතුව දන්නවනේ පොඩි කාලේ ඉගෙන ගන්න ඕනේ. අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක එක්සසුවට සමාන වෙනවා. ඔතනින් අපිට එක එක කෝණයකට සම්බන්ධතා ගත්ත හැකි. කියන මට A කියන කෝණය ලියන්න පුළුවන් 5 ඍණ B ධන C. 5 ගෙන් B ධන C අඩු කරාම A ගේ ගෙනවා. B කෝණයට මට උපමානාංග අගයක් ගත්ත හැකි 5 ඍණ A ධන C කියලා. C කෝණයට මට සම්බන්ධයක් ගත්ත හැකි 5 ඍණ B ධන A. එහෙනම් A ධන B. හරි. තනි කෝණයකට අගයක් ගත්තා. ඒතර මේක ගන්නේ මොන හේතුව නිසාද? මොන වගේ තැන් වලද මේක ගන්නෙ? මේක අරගෙන මොකක් කරගන්න පුළුවන්ද අපිට? මේක බලමු මේකට වෘත්තපාදත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාවක් වෙනවා. කෝණ දෙකකට අගය ලියා ගන්නත් පුළුවන් ඕනනම් අපිට. A ධන B වෙනුවට ලියන්න පුළුවන් තනි කෝණයක් ඇස්පෙක්. 5 ඍණ C කියලා ලියන්න පුළුවන්. A ධන C වෙනුවට ලියන්න පුළුවන් 5 ඍණ B කියලා. B ධන C වෙනුවට ලියන්න පුළුවන් 5 ඍණ A කියලා. එහෙනම් නිකන් අහන්න මෙන්න මේක. දැන් වෘත්තපාද නේදී අපි කතා කරන්නේ. වෘත්තපාද කතා කරා. වෘත්තපාද කතා කරපු නිසා අපිට කියන්න පුළුවන් sin A කියන එක මට ලියන්න පුළුවන් කොහමද? sin 5 ඍණ B ධන C කියලා. මොනේ මේ ලියන්න පුළුවන්ද බැරිද? ඒ කියන්නේ 5 ඍණ B ධන C නේ. හැබැයි මේකේ අනිවාර්යෙන් කියලා දෙන්න ඕන ABC සම්මත ABC ත්‍රිකෝණයේ කෝණ කියලා. A හා B හා C කියන කෝණ ABC ත්‍රිකෝණයේ කෝණ සම්මත ABC ත්‍රිකෝණයේ කෝණ කියලා ගත්තොත් තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් AB කියලා ABC කියන්නේ වෙනස් කෝණ තුනක් වෙන්න පුළුවන්. අපිට ගානේ දීලා දෙන්න ඕන. මෙතන දුන්නා ත්‍රිකෝණයේ කෝණ තුනක් කියලා. එහෙම දුන්න අවස්ථාවකදී අපිට පුළුවන් මේවා පාවිච්චි කරන්න. හරි. එහෙනම් sin A කියන එක න අපිට ලියන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ දන්නවා වෘත්තපාදවල මෙයා ඉරට්ටේ වෘත්තපාදයක්. අංශක ඉරට්ටේ කියන්නේ ඉරට්ටේ වෘත්තපාදයක්. ඉරට්ටේ නිසා මේ sin කියන එක න cos වලට මාරු වෙන්නේ නැහැ. මේක අපි සාමාන්‍යම තමයි. 5 න B සල C කියන්නේ 180 කෝණයක් අඩු වෙනවා කියලා කියන්නේ දෙවන වෘත්තපාද වෙන්නේ නැහැ. 180 කෝණයක් අඩු වෙනවා කියන්නේ දෙවන වෘත්තපාදය. දෙවන වෘත්තපාදයේ කොහොමත් sin ධන. ඒ කියන්නේ මේ B ධන C කියන කෝණය ධන කෝණයක් තමයි අපිට එන්නේ. දැන් sin A කියන එක නා sin B ධන C කියනට සමාන කරගන්න පුළුවන්. මෙතන පැහැදිලිව වෙනවා ඔයගොල්ලන්ට. මේ වගේ අවස්ථාවක් අපි කලින් කතා කරගත්තේ නැහැ නේ සරසාමයෙන්. තනි කෝණයක් කෝණ දෙකක එකතුවක් විදිහට ලියා ගන්න පුළුවන්. හරි. මේ ත්‍රිකෝණේ කෝණ තුනේ එක කෝණයක් තව කෝණයක එකතු විදිහට අනුපාතයෙන්ම ලියා ගන්න පුළුවන්. හරි. මෙන්න මේ කොටස් භාවිතා කරන අවස්ථාවක් පොඩ්ඩක් බලමු අපි. ලොකු සාධනය කිරීමක් නැහැ කලින් කොටස්වල වගේ මේ වගේ ලොකු සාධනය කිරීමක් මෙයාගේ ආවේ නැහැ. මෙයා භාවිතා කරන්න පුළුවන් අවස්ථා කිහිපයක් බලමු අපි. මේ පොඩි ගාණක් මේක වෙනස් ගණන් අපි ඊළඟ තුන්වෙනි මාතෘකාවට යටතේ ගණන් හදන සෙට් එක යටතේ වෙනම විශේෂ ගණන් ටික හදලා බලමු. දැනට මෙයා හඳුන ගන්න. මෙයා පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්න පොඩි ගාණක් හදලා බලමු. පරණේකුත් මතක් වෙන්නත් එක්ක. අපි අංක 1 දාන්න මෙයාගේ sin B ධන C B ධන C සඳහා ආකලන සූත්‍ර ලියා දක්වන්න. ආකලන සූත්‍ර ලියා දක්වන්න. හරි පොඩි කෙටි ගානක් හරි. එමගින් sin A සමානයි. එමගින් sin A සමානයි. sin B cos C ධන cos B sin C බව පෙන්වන්න. cos C බව පෙන්වන්න. sin C බව පෙන්වන්න. හරි. ෆෝමියුලා අංක 3 එමගින් sin A සමානයි
ඍණ sin a ධන c cos a ධන b ඍණ cos a ධන c sin a ධන b බව පෙන්නනවා. හරි. ඔක හදාගන්න හදන විදිය බලන්න. මේක නම් ඔයගොල්ලෝ මේ විදිහට ලියන්න පුළුවන්. ආකලන සූත්‍රයේ කෝණ දෙකක එකතුව sin කෝණ දෙකක එකතුවක් සඳහා ලියන්න පුළුවන් අපිට sin a කියන්නේ sin b ධන c ලියන්න පුළුවන්. sin b cos c ධන cos b sin c. මේ ගණන් නෙමෙයි මේ විදිහට නිකන් මතක් කිරීම සඳහා මම මේක දැම්මේ. හරි. ඔය සම්බන්ධය ඇවිල්ලා ගණන් වෙනම තුන්වෙනි කොටස යටතේ හදමු. මේ සාධනය කිරීම සාධන කිරීම කොටස් ටිකනේ. ඕකෙන් මෙන්න මේ ඇවිල්ලා තියෙන කෙනා මගින් මෙන්න මෙයා භාවිතා කරලා මේ sin එකට සමානයි කියලා පෙන්වන්න ඕන. කොහොමද දැන් මේ දකුණු පැත්තේ ඉන්න කෙනා යාම? දකුණු පැත්තේ ඉන්න කෙනා යාම. මට මේකේ sin a ලියන්න පුළුවන්. sin a ලියන්න පුළුවන්. sin phi ඍණ b ධන c කියලා. sin phi ඍණ b ධන c. එම නිසා sin a සමානයි sin b ධන c වෙනවා. මෙයා ඊළඟට වෘත්තපාදයක් දෙවෙනි වෘත්තපාදය නිසා sin කෝණය ධනයි. මේක පැහැදිලි වෙන්නම ගණන් අපි හදුවා වෘත්තපාද පැහැදිලි වෙන්න. හරි. එම නිසා අපිට ලියන්න පුළුවන් මේ sin b ධන c කියන එක්කෙනා වෙනකොට sin a දාලා sin a කියන එක්කෙනා සමානයි sin b cos c ධන cos b sin c. හරි. ඊට පස්සේ මේක බලමු. මේකෙත් sin a කියන එක්කෙනා ඉන්න මෙතන තිබ්බ තනි හැම කෝණයක්ම කෝණ දෙකක් එකතුවක් විදිහට තමයි ලියලා තියෙන්නේ. අපි දන්නවා මේ සම්මත ABC ත්‍රිකෝණයෙන් ගාන හදන්න තියෙන නිසා තනි කෝණයක් අපිට කෝණ දෙකක් විදිහට ලියා ගන්න පුළුවන් මේ phi ඇසුරෙන්. එහෙනම් මෙතන තිබ්බ sin B C BC වෙනුවට මම දා ගන්නවා B වෙනුවට මට ලියන්න පුළුවන් B සමානයි phi ඍණ A ධන C. phi ඍණ A ධන C මට C වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කියලා මම දන්නවා phi ඍණ A ධන B. නැත්නම් B ධන A. හරි. ඔය දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මට ලියන්න පුළුවන් මේකේ sin A කියන එක්කෙනා නැවත sin A සමානයි අපිට දීලා තියෙන sin B cos C එක ලියාගත්තා. sin B cos C ධන cos B sin C. දැන් sin A ලියන්න පුළුවන්. sin B වෙනුවට අපිට පාවිච්චි කරත හැකි sin phi ඍණ A ධන C. එයා හරි. cos C වෙනුවට ලියන්න පුළුවන් cos phi ඍණ A ධන B. cos phi ඍණ A ධන B. ධන cos B වෙනුවට නැවත ලියන්න පුළුවන් cos phi ඍණ A ධන C. cos phi ඍණ A ධන C. sin C වෙනුවට ලියන්න පුළුවන් sin phi ඍණ A ධන B. ඒතර මේකෙත් අපිට වෘත්තපාද අවශ්‍ය වෙනවා. phi ඍණ කිව්වම දෙවෙනි වෘත්තපාදයේ කොමත් sin ධනයි. මේ ඔක්කොම ඉරට්ටේ වෘත්තපාද නිසා අනුපාත මාරු වෙන්නේ නැහැ. වෘත්තපාදයේ බැලුවා නම් හරි. මෙයා වෘත්තපාදයේ ධනයි. හැබැයි phi ඍණ A ධන B කියලා කියන්නේ cos වලදී දෙවෙනි වෘත්තපාදයේ cos වෙනයි. එහෙනම් මෙතනින් වෙන උත්තරයක් එන්න ඕන. sin A sin A ධන C sin A ධන C cos වල දෙවෙනි වෘත්තපාදයේ නිසා මේ කෝණය ඍණ වෙන්න ඕනේ. එහෙනම් මට ගන්න වෙන්නේ ඍණ cos A ධන B. ඊට cos A ධන B මෙයා cos A ධන C sin මාරු වෙන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ sin A ධන B තමයි. හරි. දෙවෙනි වෘත්තපාද නිසා මේ කෝණේ අගේ එන්න ඕනේ ඍණ. ඍණ කෝණයක් නෙමෙයි ඍණ කෝණයක් තිබ්බොත් cos වල කොහොමද කෝණේ ධනමනේ. මෙයාගේ නැවත උත්තරේ එන්න ඕන දෙවෙනි වෘත්තපාදයේ උත්තර ඕනම වෙලාවකදී එන්න ඕනේ ඍණ උත්තරයක්. හරි. එහෙනම් sin A ධන B අපිට ලියන්න පුළුවන්. sin A ලියන්න පුළුවන්. ඍණ sin A ධන C cos A ධන B. නැවත මෙතන ඉන්නවා ඍණ cos A ධන C sin A ධන B කියලා. හරි. එහෙනම් ඒක මතක් වෙන්න ඕක පාවිච්චි කරන විදිය පොඩ්ඩක් ඔයාලා කතා කරේ. හරි. ඕකෙන් ප්‍රධාන ගණන් කීපයක් හදනවා. එතන සාධනය කිරීම චුට්ට නෙන්නේ. නිසා මෙතන ලොකු ගණන් මම මෙතන හදන්නේ නැහැ.
මේ ගාන දැනට නිකන් හුරු වෙන්නේ මෙයා පාවිච්චි කරන්නේ කොහොමද? මෙයා දාගත්තේ කොහොමද? තනි කෝණයක් කෝණ දෙක එකතුවක් ලියා ගන්න විදිහට පුළුවන්. කෝණ දෙකක එකතුවක් තනි කෝණයක් විදිහට ලියා ගන්න පුළුවන් අර හැම එකක්ම පාවිච්චි කරලා. ඒ ගැන පොඩි අදහසක් ගන්න ඕක ලියා ගත්තා නම් ඇති. මොකද තුන්වෙනි මාතෘකාව යටතේ අපි ඕකේ ගණන් වර්ග ටික හදනවා. හරි. ඕක ලියා ගන්න.